ඒක අපි මතක් කරගෙන යන්නට අවශ්‍යයි. මේ දැන් ටිකකට ඉස්සෙල්ලත් දිලිත් ජයවීර මන්ත්‍රීතුමා කතා කළා. මම හිතන්නේ ඔහු ගැන විශේෂයෙන් අද කතා කරන්නට අවශ්‍යයි. ඔහු මේ අද මන්ත්‍රීවරු කිහිප දෙනෙක්. මතන කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා අපේ බොහොම මිත්‍ර මන්ත්‍රීතුමෙක්. කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා ඉඳගෙන කිව්වා නොවැම්බර් 12 වෙනිදා. නොවැම්බර් 12 වෙනිදා වෝනින් එකක් දාලා තිබුණා කියලා මෙතන මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ඒ අදහස අද පළ කළා. ඒ වගේම තමයි දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී මෙතන අපිට මතක නම් විශාල ගාලගෝට්ටියක් ඇති කළා. නොවැම්බර් 12 වෙනිදා වෝනින් එකක් ඇවිල්ලා තිබුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ වෝනින් එකක් ඇවිල්ලා තිබුණා. අනුතුරු වීමක් කළා තිබුණා. නිවේදනයක් කළා තිබුණා. ඒකට අනුව රජය ක්‍රියාත්මක වුණේ නැහැ කියන අදහස ජනගත කරන්නට සමාජගත කරන්නට මම නම් කරලම කියනවා දිලිත් ජයවීර මන්ත්‍රීතුමාගේ දෙරණ නාලිකාව විසින් තමයි ඒ කාරණය ඉෂ්ට කළේ. හරිද? එතකොට එහෙම කරපු මෙවැනි අවස්ථාවකදීවත් ඔබතුමා නෑ මෙහෙමයි ඔබතුමා මෙහෙමයි වැරදි අර්ථ නිරූපණය කරා නම් විනාඩි තත්පර 15කින් කියන්න. එහෙම නැත්නම් නම කියූ පමණින් ඔබතුමාට නම කියූ පමණින් නෙමෙයි මේක කරන්නේ මා බරපතල චෝදනාවක් නේ. මේ විශාල චෝදනාවක් නේ මේ කරන්නේ. තත්පර 15 කරන් කියන්නකො ඔබතුමා. මයික් එක දීලා තියෙන්නේ. ගරු මූලාශ්‍රාවට මන්ත්‍රීතුමියනි මන්ත්‍රීතුමනි මේ මන්ත්‍රීතුමිය ඔන්න ඕක තමයි දුෂ්ට දේශපාලනය කියන්නේ. මේ දුෂ්ට දේශපාලනයේ වර ගත ප්‍රවේශයම දුෂ්ටයිනේ. දැන් ඔබතුමා කියපු දේ වැරදි නම් වැරදි කියන්නේ හරි නම් හරි කියන්නේ. කොහොමද මම ඇවිල්ලා මේ දෙරණ නිවුස් කියන කෙනෙක්ද? මම දෙරණ නිවුස් කියන කෙනාද? ඔබතුමා එක ප්‍රතික්ෂේප කරනවා. මේ මොනවාසර මන්ත්‍රීතුමනි හරි මන්ත්‍රීතුමිය මොනවාසර මන්ත්‍රීතුමනි පොඩ්ඩක් අහන්න. එතුමා වැදගත් දෙයක් කියන්නේ නැහැ. සභාපතිතුමනි දිලිත් ජයවීර මන්ත්‍රීතුමා මේ කෑ ගහන මන්ත්‍රීතුමා කිසිම විනයක් නැහැ. පාර්ලිමේන්තුව ආපදාවට පස්සේ හැසිරෙන්න කොහොමද කියලා තේරුමක් නැහැ. මන්ත්‍රීතුමා මේ සභාපතිතුමනි දිලිත් ජයවීර මන්ත්‍රීතුමාගේ දෙරණ නාලිකාවේ තමයි මේ මතය අදහස ප්‍රකාශ කළේ. එතුමා වගකීම වාර ගන්න අවශ්‍යයි. මොකද මේක ජාතික व्यसනයක්. 366ක් අදලත් මිසින් 465ක් මිය ගිහිලා තියෙනවා. ජාතික व्यसනයකදී වගකීම බාර ගන්න. සභාපතිතුමනි මට මගේ කාලය ලබා දෙන්න. සභාපතිතුමනි මේ නොවැම්බර් 12 වෙනිදා වෝඩින් එකක් දුන්න කියන කාරණය. නොවැම්බර් 12 වෙනිදා වෝඩින් එකක් දුන්න කියන කාරණය මම හිතනවා මේ සමහර මන්ත්‍රීවරු මේ මන්ත්‍රීතුමා විසින් ඒ මන්ත්‍රීතුමාට අදාළ ආයතනය විසින් සහ මන්ත්‍රීතුමා විසින් ඒ පළ කරන ලද අදහස් වලට රැවටිලා තමයි මෙතන මේ අදහස ප්‍රකාශ කරන්න කියලා. ඉතින් මම අභියෝග කරනවා. නොවැම්බර් 12 වෙනිදා මොකක්ද ආපු වෝනින් එක? කවුද කිව්වේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මොකක්ද මේ ආපු වෝනින් එක කියලා මෙතන කියන්නට ඕන. මම සභාගත කරනවා මේ දෙරණ නාලිකාවේ නොවැම්බර් 12 වෙනිදා සිදුවෙච්ච සාකච්ඡාව. මේ කියන මාධ්‍ය සාකච්ඡාව මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නයකට දෙන උත්තරය මේකේ කොහොමද වෝනින් එක තියෙන්නේ කියලා මං හිතන්නේ මේ කියපු කාරණේ විශේෂයෙන් දිලිත් ජයවීර මන්ත්‍රීතුමා අපිට ප්‍රකාශ කරන්න පැහැදිලි කරලා කියන්න. එච්චරයි මම මේ ගැන කතා කරන්නේ. මේක ඉතාම කැත දේශපාලනයක් සභාපතිතුමනි. ඉතාම කැත දේශපාලනයක් විපක්ෂය විසින් කරනවා. ජනතාව වෙසෙනටපත් වෙලා ඉන්නකොට මිනීමතින් දේශපාලනය කරනවා. මං හිතන්නේ මේක ඉතාම මම ඔබතුමාට අවස්ථාව දෙන්නම් කතාවෙන් පස්සේ තත්පරයක්. ඉතාම තරකයි. පැහැදිලි කරන්න ඔබතුමාට අවස්ථාව දෙන්නම් මේ කතාවෙන් පස්සේ කාර්ය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. කතාවේදී කියනවා මේ මන්ත්‍රීතුමා තමන්ගේ කතාවේදී කියනවා සභානායකතුමා ව්‍යාජයක් බොරුවක් අතිශයෝක්තියක් කිව්වලු. අපි